ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු මෙන්ම මෙවර පළාත් පාලන මැතිවරණයට කොළොන්නාව නගර සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ කොළොන්නාව නගර සභාව සඳහා මීතොටමුල්ල කොට්ටාශයෙන් තරඟ කිරීමට සිටි ඩෑන් ප්‍රියසාද් පෙරේරා 22 වනිදා රාත්‍රියේ සිය අවසන් හුස්ම පොද වාතලයට මුසු කර හැරියේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී. ඒ වැල්ලම්පිටිය ලක්සඳ සෙවන මහල් නිවාස සංකීර්ණයේ 6 වෙනි මහලේ පිහිටි සිය සහෝදරියගේ නිවසේ සංවිධානය කර තිබූ අලුත් අවුරුදු සාදයකට එක්වෙමින් සිටියදී එම නිවසට පැමිණි නන්නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් කළ වෙඩි තැබීමකින් රෝහල්ගත කිරීමෙන් අනතුරුවයි. මෙම නිවසට පැමිණි වෙඩික්කරු පිස්තෝලයකින් මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබුණේ රටේ නීතියට අභියෝගයක් එල්ල කරමින්. එනම් මහ රැයක් නො වූ වේලාවක පවුල් 100 ගණනක් පදිංචිව සිටින කොළඹ තදාසන්න ප්‍රදේශයක මහල් නිවාසයකට පැමිණ තප්පර 50ක පමණ කාලයක් තුළ වෙඩි තැබීම සිදු කර අපරාධකරුවන් පලා යාම මහජන ආරක්ෂාවේ ඇති හිඩැස්සක් මතු කරමින් මෙම වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය අතර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්නගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් කිහිපයක්ම මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබුණි. 39 වන වියෙහි පසු වූ ඩෑන් ප්‍රියසාද් තිදරු පියෙකු වන අතර ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දීර්ඝ කාලීන දේශපාලන ක්‍රියාකරුවෙකු ලෙසද කටයුතු කළ අතර පසුගිය 2022 වසරේ ගෝඨාභය රාජපක්ෂ පාලනයට විරුද්ධව පැන නැගුණු ජනතා අරගලයේදීද අවධානයට ලක් වූ චරිතයක් විය. එම වසරේ මැයි මාස 9 වෙනිදා ගාලුමුවදර පිටියේදී අරගලකරුවන්ට පහර දීමෙන් පසු ඇති වූ තත්වයේදී ඩෑන් ප්‍රියසාද් පහර කැමට ලක් වූ අතර ඉන් ඔහුගේ ඇසකටද තුවාල සිදු විය. පෙරේදා රාත්‍රී 9:05ට පමණ කොළොන්නාව ලක්සඳ සෙවන හේවත් සාලමුල්ල නිවාස සංකීර්ණයේ ඩෑන් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමක් සිදුව තිබුණි. එම නිවාස සංකීර්ණයේ B ගොඩනැගිල්ලේ 6 වෙනි මහලෙහි දකුණුපස පිහිටි අවසන් නිවස වන සිය සහෝදරියගේ නිවස ඉදිරිපිට තවත් පිරිසක් සමග මත්පැන් පානය කරමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබින. වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට පෙර සාදයේ සිටි අයෙක් පිටව ගොස් තිබෙන බව සිදු කරන ලද පොලිස් විමර්ශන මගින් අනාවරණය වී ඇති අතර ඉන් මද වේලාවකට පසු මහල් 12කින් සමන්විත අදාළ ගොඩනැගිල්ලේ 6 වෙනි මහල දක්වා පඩිපෙළ භාවිතා කරමින් වෙඩික්කරුවන් දෙදෙනා පැමිණ ඇතැයි අනාවරණය වී ඇත. ඉන් එක් අයෙක් මුඛාවරණයක් පැළඳ සිටි අතර අනෙක් පුද්ගලයා හිස් ආවරණයක් පැළඳ දුරකථන ඇමතුමක සිට තිබෙන බව විමර්ශන නිලධාරීන් සඳහන් කරති. අනතුරුව අදාළ ස්ථානයට ගිය වෙඩික්කරුවන් ඩෑන් ප්‍රියසාද් ඉලක්ක කරමින් වෙඩි ප්‍රහාර 7ක් පමණ එල්ල කර ඇත. ඉන් වෙඩි ප්‍රහාර 4ක්ම ඩෑන් ප්‍රියසාද්ගේ පපුව හා උදර ප්‍රදේශයට වැදී ඇති බව පොලිසිය සඳහන් කරයි. තප්පර 50ක පමණ කාලයක් පිස්තෝලාවියෙන් මෙම වෙඩි තැබීම සිදු කර තිබෙන අතර අනතුරුව වෙඩික්කරුවන් දෙදෙනා පියකැට පෙළ ඔස්සේ පැන ගොස් තිබින. මේ අතර ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය ඊයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය. මෙම අපරාධයට පියපුතු දෙදෙනෙකුගේ සම්බන්ධයක් පවතින බවට සැක කළ හැකි තොරතුරු පරීක්ෂණවලදී හෙළි වී ඇති බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය. ඒ අනුව බන්දුල පියල් හා මාධව සුදර්ශන යන පියපුතු දෙදෙනාගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔවුන්ගේ දුරකථන වාර්තා කැඳවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීමට අවසර දුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාව අදාළ පුද්ගලයන් දෙදෙනා විදේශගත වීම වළක්වාලමින් ආගමන හා විගමන පාලකවරයා ඇතුළු නිලධාරීන් වෙත නියෝගයක්ද නිකුත් කළ අතර දුරකථන විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමටද අධිකරණයට අවසර ලබා දුන්හ. ඝාතනයට ලක් වූ ඩෑන් ප්‍රියසාද්ගේ බාල සහෝදරයා වන තිලින ප්‍රසාද් කුමාර නැමැත්තා 2022 වසරේ ජුලි මාස 25 වෙනිදා වැල්ලම්පිටිය ගුවන් පාලම යටදී කපා කොටා ඝාතනය කළ අතර එම අපරාධයට අදාළ සැකකරුවන් කොළඹ අපරාධ කොට්ටාශය මගින් අත්අඩංගුවටගෙන තිබුණේ මාස 6කට පසුවයි. වැල්ලම්පිටිය පොලිසිය එම සිද්ධියට අදාළ නොවන දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබුණත් ඔවුන් සැබෑ සැකකරුවන් නොවීම මත වැඩිදුර විමර්ශන එවක පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් කොළඹ අපරාධ කොට්ටාශය වෙත බාර දී තිබුණි. මේ අනුව කොළඹ අපරාධ කොට්ටාශය
කොට්ටාශයේ පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක ඇතුළු නිලධාරීන් විසින් සිදු කළ අතර ඒ අනුව ඝාතනයේ සැබෑ අපරාධකරුවන් 2023 වසරේ ජනවාරි මාස අවසානයේදී අත්අඩංගුවට ගැනීමට සමත් වූයේ ඝාතනයට යොදාගත් ආයුධද සමගින්. මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස මාධව සුදර්ශන නැමැත්තා අත්අඩංගුවට ගත් අතර ඔහු ඩෑන් ප්‍රියසාද්ගේ බිරිඳගේ නැගණියගේ සැමියායි. නමුත් මේ දෙමස්සිනාලා නයිපොලොං වෛරයකින් පසුව ඇත්තේ දෙපාර්ශ්වය අතර මුල් කාලයේ සිටම ඇති වූ ආරවුල් මතය. මාධව සුදර්ශන නැමැත්තාගේ පියාවන බන්දුල පියල් නැමැත්තා ඔහුගේ සහෝදරයෙකු වන රෝහිත නැමැත්තාගේ පුත් දුලංජ නැමැත්තාත් දුලංජගේ මිතුරෙකු වන ප්‍රසිද්ධ රක්ෂණ සමාගමක විධායක නිලධාරියෙකුද මෙම ඝාතනයට අදාළව අත්අඩංගුවටගෙන තිබුණි. බන්දුල පියල් නොහොත් මීතොට මුල්ලේ බන්දු නැමැත්තා මිනීමැරුම් 7කම වගඋත්තරකරුවෙකු වන බවද පොලිස් විමර්ශන මගින් හෙළි වී ඇත. මොවුන්ගේ ඉලක්කය ඩෑන් ප්‍රියසාද් දුවත් ඔහු වටා ඇති දේශපාලන සහ සිවිල් සංවිධාන නිසා එම උත්සාහය අත්හැරී බවත් ඩෑන්ට රිදවීමේ අරමුණින් ප්‍රකාශ පහර දී කකුල් කඩා දැමීමට පමණක් සැලසුම් කළත් අවසානයේ කපා කොටා ඝාතනය කිරීමට සිදු වූ බවත් සැකකරුවන් පොලිස් ප්‍රශ්න කිරීම හමුවේ පවසා තිබේ. ඝාතනය කිරීමට පළමුව මීතොට මුල්ලේ බන්දුගේ නිවසේ රැස් වී ඒ සඳහා සැලසුම් යොදා තිබේ. ඒ අනුව වාහන කුලී පදනම් මත ලබා දෙන පුද්ගලයෙකුට අයත් වැගනාර් රථයක් ඝාතනයට යොදාගෙන ඇත. එම රථය යොදවා තිබෙන්නේ මාධවය. එහි පසුපස අසුනේ මීතොට මුල්ලේ බන්දු සහ දුලාන් සිට ඇති අතර බන්දුගේ නිවසේ තිබූ කඩු දෙකක්ද වාහනයේ පටවාගෙන ඇත. මේ අතර සමිත සහ ඔහුගේ මිතුරෙකු වන කසුන් යතුරු පැදියකින් වැල්ලම්පිටිය මීතොට මුල්ල ප්‍රදේශවලට යවා ප්‍රකාශ් නැමැත්තා සිටින තැන සොයාගෙන ඇති අතර ඝාතනය සිදු කර තිබෙන්නේ විදුලිය විසන්ධි වී තිබූ රාත්‍රී 7:30ට පමණය. පසුගිය 20 වෙනිදා තම සහෝදරයා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ මාධව සුදර්ශන නැමැත්තාත් ඔහුගේ පියා වන මීතොට මුල්ලේ බන්දු නැමැත්තාත් ඩෑන් ප්‍රියසාද්ට හමු වී ඇති අතර එහිදී දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුව ඇත. එම අවස්ථාවේදී ඩෑන් ප්‍රියසාද් විසින් අදාළ පාර්ශවයේ ත්‍රිරෝද රථයකට පහර දී ඇතත් ඒ පිළිබඳ එම පිරිස පොලිසියට පැමිණිලි කර නොමැත. මෙදින මීතොට මුල්ලේ බන්දු නැමැත්තා හා මාධව නැමැත්තා ඩෑන් ප්‍රියසාද්ට උඹේ බෙල්ල කපලා අරන් යනවා යනුවෙන් තර්ජනය කර තිබෙන බවද අනාවරණය වී තිබින. මෙම ඝාතනයට අදාළව බන්දු හා මාධව නැමැති පියපුතු දෙදෙනා පදිංචිව සිටින කඩවත කිරිල්ලවල නිවස ඊයේ පොලිසිය විසින් සෝදිසි කර ඇති අතර ඒ වන විටත් ඔවුන් නිවෙස් වලින් පලා ගොස් තිබුණි. මේ ඝාතනය මේ පියපුතු දෙපළ විසින් මෙහෙයවා ඇතැයි සැක කරන පොලිසිය ඔවුන් සොයා වැඩිදුර විමර්ශන සිදු කරයි. අදාළ සැකකරුවන් හා සිටී බව කියන පුද්ගලයින් දෙදෙනෙකුද වැල්ලම්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙන අතර ඔවුන්ගෙන් මේ වන විටත් ප්‍රශ්න කිරීම සිදුවන බව පොලිසිය පවසයි. එසේම මෙම සිද්ධියට අදාළව පොලිසිය පුද්ගලයින් 10 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර කොළඹ මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධය සිදු වූ ස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂණය ඊයේ දහවල් සිදු කළේය. දේහය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණයද ඊයේ දහවල් සිදු වින. මේ අතර සමාජ ක්‍රියාකාරිකයෙකුව සිටි ඩෑන් ප්‍රියසාද් විසින් පසුගිය දිනවල විදේශගතව සිටින පාතාල කල්ලි නායකයින් දිවයිනට රැකිනෙන ලෙස බල කරමින් පෝස්ටර් ව්‍යාපාරයක්ද සිදු කර තිබුණි. ඒ හේතුවෙන් කංජිපානි ඉම්රාන් දෙමටකුඩ චමින්ද සහ බටුවත්තේ චාමර නම් අපරාධකරුවන් රැසකගෙන් මරණ තර්ජන එල්ල වී තිබූ බව වාර්තා වනවා. ප්‍රබල ඉලක්කයක් බවටද ඩෑන් ප්‍රියසාද් පත්ව සිටි බවද පැවසේ. ඩෑන් ප්‍රියසාද් ඉලක්ක කරමින් වූ වෙඩි තැබීමේ සිද්ධිය ගැන ඔහුගේ බිරිඳගේ මව මෙසේ කීවාය. බෑනයි දුවයි ළමයි 3 දෙනයි ආවා. රතිඤ්ඤ පත් වුණා වගේ වෙඩි පත් වුණා. අපි හිතුවේ රතිඤ්ඤ කියලා. වෙඩි තියන්න ආවයව අපි දැක්කේ නැහැ. සද්ද විතරයි ආවේ. බෑනට වෙඩි වැදිලා එයා වැටිලා හිටියා. මොකක් වුණාද දන්නේ නැහැ අපි. අපි කියන්නේ මේකට සාධාරණයක් ඉටු කරන්න කියලා. කෙසේ වෙතත් මෙම ඝාතනය සැලසුම් සහගතව කරන ලද අපරාධයක් බව පැහැදිලිය. මෙහි ප්‍රධාන සැකය නම් ඩෑන් ප්‍රියසාද් සිය ඥාති නිවසේ භෝජන සංග්‍රහයට පැමිණීම පවා අපරාධකරුවන් කල්ැතිව දැන ගැනීමයි. මෙය ඩෑන්ගේ බිරිඳගේ පාර්ශවයේ පවුලේ ඥාතියෙකු මාර්ගයෙන් sannivedanaya වන්නට ඇතැයි සැක කරන පොලිසිය ඔවුන් සම්බන්ධයෙන්ද උකුසු ඇස යොදවා ඇත. එසේම මෙය විදේශගත පාතාලයේ සම්බන්ධයක් ඇද්දැයි සඳහන් කිරීමට මෙතෙක් නිශ්චිත තොරතුරක් නැති බවද උසස් පොලිස් නිලධාරියෙකු කීවේය. කෙසේ නමුත් මේ අපරාධයේ සුළමුල තවත් පැය 48ක් යාමට මත්තෙන් හෙළි කර ගැනීමට හැකිවනු ඇතැයි පොලිසිය සඳහන් කරයි.